ඊශ්‍රායලය විසින් ඉරානයේ ස්ථාන ගණනාවකට අද උදෑසන වන විට මිසයිල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ ප්‍රහාර එල්ල කළේ තමන්ට ප්‍රහාරයක් එල්ලවීමට පෙර එල්ල කරන ලද ප්‍රහාර විදිහට කියලා ඊශ්‍රායලය වාර්තා කරලා තිබුණත් මේ ප්‍රහාර වලින් ඉරානයේ ආධ්‍යාත්මික නායකයාගේ කාර්යාලය ඇතුළු ස්ථාන ගණනාවක් විනාශ වෙලා තිනවා. මේ වන විට ඉරානය මේ වන විට යුද්ධයක් සඳහා සූදානම් වෙමින් තියෙනවා කියලා ඉරානයේ පැත්තෙන් එන ආරංචි වලින් සඳහන් වෙනවා. විශේෂයෙන්ම ඔවුන් නිවේදන නිකුත් කරලා තිනවා පර්සියානු ගල්ෆ් රටවල ජීවත් වන ඉරාන ජාතිකයන්ට හදිස්සි අනතුරු ඇඟවීමක් විදියට. ඒ කියනවා එක්සත් අරාබි එමිරාජ්‍ය, කුවේට්, කටාර්, බහරේන් සහ ජෝර්දානයේ ජීවත් වන ඉරාන පුරවැසියන්ට හැකි ඉක්මනින් මේ රටවල් පාහැර යන්න කියලා. ඒත් එක්කම පිට වෙන්න නොහැකි එක්සත් ජනපද සම්බන්ධ හමුදා කඳවුරු, හෝටල්, ව්‍යාපාරික ස්ථානවල හරි වෙන තැන්වල හරි ඉන්න අය චලනය වෙන්න එපා, ඒ වෙත ළඟා වෙන්න එපා කියලා. ඒත් එක්කම අන්තර්ජාලයේ සංසරණය වෙනවා. අවසාන භෝජන සංග්‍රහය ඇමරිකානු හමුදාවන්ට ලබා දුන්න අවසාන ආහාරයේ දර්ශන කෙසේ තම මේක ඇමරිකාව විසින් තාම තහවුරු කළ නැහැ. නමුත් අන්තර්ජාලයේ සැරිසරනවා.